සීතල මීදුමෙන් වැහිලා තියෙන මේ කඳුකර ගම්මානේ දවස පටන් ගන්න ඉර පායන්නත් කලින්. ගමේ ඉන්න ගුණසිරි කියන්නේ තමන්ගේ ජීවිතේ අත්ලොඩ තියාගෙන අඩි 50ක් 60ක් උස කිතුල් ගස්වලට නැගලා රස්සාව කරන අහිංසක මහිංසක මිනිස්සෙක්. ගහ උඩට නැගලා කිතුල් මල නම් කපන එක ලේසි වැඩක් නෙමෙයි. පොඩි හරි වැරද්දක් වුණොත් මුළු ජීවිතේම ඉවරයි. හැබැයි ගුණසිරි ඒ ගස්වල නැක්කේ මහා වත්තිකුයි. අද නම් උමල හොඳට කරායතයා. තෙලිච්ච මුට්ටේ පිරෙන්නම තේනවා. අපේ මුත්තල කීපෝ විදිහටම ගහට ආතරෙන් කතා කරාම ගහත් අපිට අනාතරෙන් පැණි දෙනවා. අපේ සීතට අද හොඳ පැණි ටිකක් ඉන්න රැඳ පොළොංගේ. ගුණසිරි අයියේ අද පිනේ ගොඩක් වැඩි නේද? ගහේ ලීට් ලිස්සනවා ඇති. උහම උඩට යත් මගේ පපුවත් හොස් කාලා යනවා අයියේ. ඔයට කඩතරයක් කොලත් මම කොහොමද කණීම ජීවත් වෙන්නේ? පරිස්සමෙන් නකින්න ඔයේ. බය දෙන්න එපා සීතා. මේ ගස්මොල්ට දෙම ඔගෙම මරුවෝගේ. මම මේ රස්සාව කරන්නේ කාටවත් වංචාවක් කළ නෙමේනේ. ඒ අවංගකම මම හැමදාම රකින්නවා. බලන්නකෝ අද තෙරේචිවර තියෙන සෝල්ද අපි මේව ඉක්මනට ලිපේ තියමු. මේ සතිය පොළට හොඳ පිරිසුදු ප්‍රණිම් පොතල් 5-6ක්වත් කියන යන පොළොවන්ගේ. ඔව් අයියේ මම ලිප වත්තු කර ලෑස්ති කරලා තියෙන්නේ. ඔයා මහන්සනෝමේ ටිකක් ඇලවෙන්නකෝ. මම මේ ටික උණු කරන්න. ගුණසිරිගේ ගෙවල් කිට්ටුවම තමයි ධර්ම හිටියේ. ධර්ම කළෙත් කිතුල් රස්සාවම තමයි. හැබැයි එයාට ගුණසිරි වගේ ගස් 5-6කට නම් නගින්න කම්මැලි. එයා හෙව්වේ ලේසියෙන්ම සල්ලි හොයන පාරකට. ඒ නිසා ධර්ම කළේ එක තෙලිච්ච මුට්ටියකට සීනි කිලෝ 5ක් විතර දාලා උණු කරලා පැණි බෝතල් 10ක් විතර හදාගන්න එක. නන්දා තව වතුර ටිකක් දාන්න මොකද? මේක ටිකක් උකු වැඩි වුණොත් සීනි දාලා කියලා මිනිස්සුන්ට අහුවෙනවා. අනේ ඔහෙන්ගේ මොලේ තමයි මොලේ. අර මෝඩ ගුණසිරියා ගස් 5කට නැගලා දාලේ පෙරාගෙන පැණි බෝතල් 3ක් හදාගන්නකොට ඔහේ ගහත් දිහා බලන්නේවත් නැතිව එක දවසකට බෝතල් 10ක් හතරනවා. මිනිස්සු කොහොමද දන්නේ මේව ඇත්ත කිතුල් පැණිද නැත්නම් සීනි පැණිද කියලා? පැණි රහන හිසෝනේ දෙයක් ගන්නවා. ඇත්තමයි නන්දා. ඔය ගුණසිරියා මහ ලොකුවට අවංක වෙන්න ගිහින් අන්තිමට මැරෙන්නේ ඉංග්‍රීසිනාගේ. අපිට ඕන සල්ලි තියෙනවන මේ ලෝකෙ ඕන දෙයක් කරන්න පුළුවන්. අපි මේ සතිය පොරටකින් අරුවට වඩා භාගයක් අඩුවට පැණි දීලා හොඳ ගානක් හොයාගමු. උන්ගේ පැණි කවුරුත් ගන්න එකක් නෑ. බලන්නකෝ. ඊට පොලේදි තමයි ඇත්තටම තරගේ පටන් ගන්නෙ. ගුණසිරිගේ පැණි පිරිසුදු නිසා ලොකු මහන්සියක් දරන නිසා ඒ වගේ මිල ටිකක් වැඩි. හැබැයි ධර්මේ තමන්ගේ හොර පැණි වික්කේ ගුණසිරිගේ පැණිවල ගානෙන් භාගයකටත් වඩා අඩුවෙන්. එන්න ගමේ ලාපම සහ රසම කිතුල් පැණි බෝතලයට රුපියල් 500යි. එඳ මහත්තුරුනේ අරගෙනම බලන්න. වෙන තැන්වල රුපියල් 1000ක් කියන පැණි මම දෙන්නේ 500ට. අම්මෝ ධර්මයේ මෙච්චර අඩුවට කොහොමද දෙන්නේ? අර කුළුසිරියක් කඩේ බෝතලයක් 1000යිනේ. අපෝ මල්ලි මම මිනිස්සුන් හූරගෙන කන්න කැමති නෑනේ. මම සාධාරණව බිස්නස් කරන්නේ. මේවා මගේම ගස්වලින් ගත්ත පිරිසුදු පැණි. ගන්න තව බෝතල 2යි තියෙන්නේ. අනේ ගුණසිරි අයියේ අද අපේ එක බෝතලයක්වත් ඉක්ුණොත් නැහැ. ධර්මයයි ඔක්කොම මිනිස්සු ටික අල්ලගත්තා. එයාලා කොම්ද මෙච්චර අඩුවට දෙන්නේ? අපිට අද හාල් ගන්න වෙන්නේ කඩෙන් අයියේ. ඒකටවත් සල්ලි නැහැ. සීතා එයාලා අඩුවට දෙන්න ඒ වගේ පිරිසුදුකමක් නැති නිසා. සීනි උණු කරලා විකුණන එක මහා පව් වැඩක්. කවුරු නොකත්තත් මගේ බඩු කුළු වෙලා කියත් මම කවදාවත් මගේ පැණිවලට සීනි නම් කවලම් කරන්නේ නැහැ. අපි බඩකින්දි හිටිය මිනිස්සුන්ට වස කවන්න හොඳ නෑ සීතා. අපිට කවදා හරි හොඳක් වේ. ඉවසගෙන ඉමු. මාසයක් විතර යද්දී ගුණසිරිටයි සීතටයි ගොඩාක් අමාරු වුණා. පැණි විකිනෙන්නේ නැති නිසා කඩේට ණය වෙන්නත් එයාලට සිද්ධ වුණා. ගෙදර කෑම බීමත් එන්නම අඩු වුණා. අනිත් පැත්තෙන් ධර්ම තමන්ගේ හොර පැණි විකුණලා අලුත් බඩු මුට්ටු කෙනත් සතුටින් හිටියා. නන්ද හැමදාම කළේ අලුත් ඇඳුමක් ඇඳගෙන වැටමීමට ඇවිල්ලා සීතගේ හිත රිද්දවන එක. සීතනංගේ කෝමේ ළමයා මම මිනල්ලත් සාරියක් ගෙනවා නගරින්. ධර්ම ඊයේ මට රත්තරන් වල්ලු දෙකක් තරන් දුන්නානේ.
අපේ බිස්නස් නන්දයි මාර විතේට නැගල යනවා. අනේ මන්ද නංගී ඔහෙල්ලගේ පැනිවලට අහක් නෙද නිසාද කොහෙදෝ කවුඩත් ගන්න නෑ නේද. ගුණසිරි අයියට කියන්න අපේ ධර්මකින්ගේ උපදෙස් ගන්න කියලා. ගුණසිරි අයියේ මට තවත් මේ කතාගෙන ඉන්න බෑ. නන්දක්ක හිතා මතම්ම පිට හිනා වෙනවා. එයාල හොර කරලත් කොච්චරනම් සැපවිඳිනවාද. අපි ඇත්තකර වෙලා හැම දාම දොක්කනෙනවා. අපිත් එයාලමගේ ටිකක් සිනින් දාලා විගුණමදයේ අපිට කන්නත් නෑනේ. මට ඔයා ගර්ස්නගෙනවට බයයි. මහන්සි අපත් යනව නේද කියලා. එපා සීතා කවදාවත් ඒවච්චනම් කියන්න එපා. තුපත්කම ලැජ්ජාවක් නෙමේ. හැබැයි ඕඩකං කරන්න එක මහා ලැජ්ජාවක්. මගේ අත්තල මුත්තලකින් අපම පිරිසුදු ලස්සාාව මම මගේ බඩගන්න වෙනුවෙන් පාවා දෙන්නේ නැහැ. බොරුව කවත් සදාකාලික නෑ සීතා. ඒ ගොල්ලන්ගෙන් ඔය සතුට වැඩිකාරයක් තියෙන එකක් නෑ. මේ අමාරු කාලය අපි කොල්මාරි පහු කරමු. මම වෙන කුලී වැඩක් කලි ඔයා දන්න. මේ අතර ගමේ පොඩි දරුවන්ට අමුතුවන රෝගයක් පැතිරෙන්න ගත්තා. ගමේ හිටපු ජයදාස විදුමහත්තයා මේකට බෙහෙත් හැදුවා. හැබැයි මේ උන දේට විශේෂ අරිෂ්ට්‍රය හදන්න නම් සීනි පොඩ්ඩක්වත් කවලක් නැති 100%ක්ම පිරිසුදු කිතුල් පැණි ඕන වුණා. සීනි කවලම් වුණ පැණි දැම්මොත් ඒ බෙහෙතේ ගුණය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ විතරක්ම නෙමෙයි බෙහෙත පිළුණු වෙලා දරුවන්ට තව තවත් අමාරු වෙනවා. මේ අරිෂ්ටය අත රෑම හදන්න ඕන සිටිපාල දරුවන්ගේ උන්න තද වෙනවා. හැබැයිමට පිරිසුදු කිතුල් පැණි පෝතයි පාහය ඉක්මනින්ම ඕන වෙලා තියෙනවා. දැන් ගමේ ඉන්න ගොඩක් අය සල්ලි පෙරේතකමට සීනි දානවනේ. කාකින්ද මොරුවයම ගන්නේ. සීනි චුට්ටක් හරි තිබ්බොත් මේ බෙහෙත වසක් වෙනවා. වෙද මාත්‍යා අර ධර්මිකාව ඕන තරම් පැණි තියෙනවා. මිනිහා කියන්නේ නම් ඒ වගේ කිසිම කවලමක් නෑ. පිරිසුදුම පැණි කියලා අපි හින් අරන් එන්නද? හොඳයි සිරිපාල ඉක්මනින් ගිහින් අරගෙන එන්න. ඒ මනුස්සයට කියන්න මේක බෙහෙතකට කියලා. දරුවන්ගේ ජීවිත පේරගන්න මේක ඉක්මනින්ම හදන්න ඕනි. ධර්මයයේ වෙද මහත්තයට ගමේ ළමයන් කිවුණට හදන බෙහෙතකට පිරිසුදු පැණි ඕන වෙලා. මේවායේ ස්ත්‍රීනි කවලන් නෑ නේද? බෙහෙතට නිසා ඇත්ත කියන්න අයියේ මේක දරුවන්ගේ ජීවිතය ප්‍රශ්නය. අපොයි නෑ සිටිපාල මල්ලි මගේ පැණිවල සීනි ඇටයක්වත් නෑ. මේවා බීල්ල තමයි මිනිස්සුන්ට ලේට හොඳ වෙන්නේ. මම මේවා මගේම දෑතින් හදපු පිරිසුදු ඒවා. ගෙනියන්න වෙද මහත්තයට කියන්න මම දුන්නේ කියලා. පහුවදා උදේම ගමේ කට්ටිය තම තමන්ගේ දරුවනුත් අරගෙන වෙදවිතරයට ආවේ බෙහෙත් ටික අරන් යන්න. ජයදාස වෙදමහත්තයා අරිෂ්ඨ මුට්ටියේ පියන ඇරියා විතරයි මුළු ගෙදරම අමුතු කුණු ගඳකින් පිරුණා. බෙහෙතේ පාටත් වෙනස් වෙලා උඩින් පෙන දාලා නරක් කළත් තිබුණේ හොඳටම. දෙවියනේ මෙ බෙහෙත සම්පූර්ණයෙන්ම පිළුණු වෙලා. මේක වසක් වෙලා තියෙන සිරිපාල කවුද මට ඊයේ මේ පැණි කියනක් දුන්නේ? මේවා තනි කරම සීනි කවලම් කරපු ජරාවක්. අනේ වෙද මහත්තයා මම ගෙනාවේ ධර්මිලක් ගෙදරින්. එයා දිවුරල කිව්ව පිරිසුදු පැණි කියලා. මම ඇහුවා බෙහෙතක නිසා ඇත්ත කියන්න කියලා. ඒ මනුස්සයා සල්ලිවලට පෙරේතකම මේ දරුවන්ගේ ජීවිතත් එක්කද සෙල්ලම් කරන්නේ. මේ බෙහෙත දුන්නනම් දරුවෝ මැරෙන්න ඕන තින තිබුණා. දැන් මම කොහොමද මේ දරුවන්ට බෙහෙත් දෙන්නේ? මට ආයෙත් මේක හදන්න පිරිසුදු පැණි ටිකක් හොයාගන්නේ කොහොමද? මේ ළමයි ගොඩ කමාරුවෙන් ඉන්නේ. වෙද මහත්තයාට ඉක්මනින්ම මතක් වුණා ගුණසිරි ගැන. එයා දන්නවා ගුණසිරි කවදාවත්ම බොරු කරන්නේ නැහැ කියලා. වෙද මහත්තයා ගමනුත් එක්ක ඉක්මනින්ම ගුණසිරි ගෙදරට ආවා. ගුණසිරි පොතේ ඔහේ ළඟ තියෙනවද ඉක්කුණු ගන්න බැරි වුණු පැණි බෝතල් ටික. මට දරුවන්ගේ බෙහෙතකට ඉක්මනට ඕඩර් වෙලා තියෙනවා. ධර්මිතුන සීනි පැණි නිසා මගේ බෙහෙත් මුට්ටියම විනාශ වුණා පොතේ. මට ලොක්කු උදව්වක් කරන්න පුළුවන්ද? අනේ වෙද මහත්තයා කවුරුත් ගත්ත නැති බෝතල් 10ක් විතර මංගාව තියෙනවා. අනේ ඇයි තියෙන්නේ එහෙම කරේ මේ ධර්මේ? සීතාව ඉක්වන්ට පැණි පුතා ටික අරන් එන්න. මේ තියෙන නියම කිතුල් සෝඳ මේකෙන් තමයි නියම බෙහෙත හැදෙන්නේ. කීයද පුතේ මේවට මම දෙන්න ඕනේ? ඔහෙලටත් සල්ලි අමාරුයි නේද? මට සතයක්වත් එපා වෙද මහත්තයා. මේවා අරගෙන ගිහින් අපේ ගමේ දරුවන්න සනීප කරන්න.
ඒ දරුව සනීපෙනුවන් දකිනික තමයි මට ලැබෙල් ලොක්කොම සල්ලි. ඇරජන් කරලා ඉමිති කාරවෙන යන්න. ගුණසිරිගේ පිරිසුදු පැණිවලින් හතපු බෙහෙතෙන් දවස් 2ක් යද්දී ගමේ ළමයි ඔක්කොම වගේ සනීප වුණා. ගුණසිරිගේ අවංකකම ගැන මුළු ගමම කතා වෙන්න පටන් ගත්තා. හැමෝටම තේරුණා ධර්ම කලේ මහා වංචාවක් කියලා. ගමේ මිනිස්සු ධර්මව කොන් කළා. එයාගේ පැණි කවුරුත් මින් පස්සේ ගත්තේ නැහැ. මේ සිද්ධියෙන් පස්සේ ගුණසිරිගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දවසක් වෙද මහත්තයා එක්ක නගරේ ලොකු මහත්තයෙක් ගුණසිරිව හොයාගෙන ආවා. එයාගේ නම තමයි නලින් මහත්තයා. එයා ලංකාවේ පිරිසුදු දේවල් පිටරට යවන ලොකු ව්‍යාපාරිකයෙක්. ගුණසිරි වෙද මහත්තයා මට ඔබ ගැන ඔක්කොම කිව්වා. මට මේ පැයි ටිකක් රස පැලුවා. මම අවුරුදු ගානකින් මේ වගේ පිරිසුදු කිතුල් පැණි කාලා තිබ්බේ නෑ. දැන් ලෝකෙ මිනිස්සු හොයන්නේ මේ වගේ වාස විසඳති රේවල්. මම කැමති ඔයාගේ පැණි ඒ වගේම හකුරු මේ ඔක්කොම මගේ සමාගම හරහා පිටරට යවන්න. මම වෙනතට ඔබට දෙනවට වඩා 3 කොනේරිය මිල ගෙවනවා. ඔබට පුළුවන්ද දිගටම මට මේවා දෙන්න? අනේ මහත්තයා මට මේක හීනයක් වගේ. මම මගේ තෑත්තේ හයිය තියෙනකල් කිසිම වංචාවක් නැතුව මහත්තයට බොට්ටි ක්ලාස්ති කරලා දෙන්නම්. සීතා අපේ දුක් මහන්සිය අද කොඩ කියා නේද. බොහෝම ස්තුතියි මහත්තයා. එදා ඉඳන් ගුණසිරිටයි සීතටයි වරදින්නේ නැහැ. එයාලගේ පිරිසුදු කර්මාන්තය නිසා එයාලා ගොඩාක් දියුණු වුණා. අලුත් ගෙයක් හැදුවා. ගමේ අනිත් අයටත් ගුණසිරි රස්සාවල් දුන්නා. අනිත් පැත්තෙන් ධර්මයටයි නන්දටයි සිද්ධ වුණේ හිතපු නැති දේවල්. කවුරුත් එයාලගෙන් පැණි ගත්තේ නැති නිසා බිස්නස් ඔක්කොම වගේ කඩාගෙන වැටුණා. ණයකාරයෝ ඇවිත් ගෙදර බඩුවත් අරගෙන ගියා. අන්තිමේදී කන්නවත් නැති වුණ තැනක ධර්මේ තමන්ගේ අහංකාරකම් පැත්තකින් තියලා ගුණසිරි ළඟට ආවා. ගුණසිරි මල්ලි මට කතා කරන්න පුළුවන්ද? මම ආවේ ඇයි ධර්මය අයියේ එන්න ඇතුළට. සීතා අයියට ඇකට තේගෙන බොන්න ඉක්මනට. මට තේ එපා මල්ලි. මම අපි සමාව ඉල්ලන්න. මට සල්ලිවලට පෙරේතකමේ මිනිස්සුන්ට අවශ්‍ය කැව්වා. ඔබ පිරිසුදුව වැඩ කරද්දි මම ඔබට හිනා වුණා. අත මට සබාදහමම තඩුවන් කරලා. මට අත රස්සාවකුත් නෑ. කන්න අදින්න විදියකුත් නෑ මල්ලි. මට සමාවෙන්න. පිස්සු වැඩ කරන්න එපා ධර්මය අයියේ. අපි එකම ගමේ මිනිස්සුනේ. මම එදත් කිව්වේ බොරුවට වැඩි ආයුෂ නෑ කියලා. අයියා වැරද්ද තේරුම් ගත්ත එක්කෙනාට සතුටුයි. මගේ වැඩමුළුවේ දැන් වැඩ ගොඩාක් තියෙනවා. අයියට පුළුවන් හෙටින්දා මාත් එක්ක වැඩට එකතු වෙන්න. හැබැයි එක කොන්දේසියක්. මීට පස්සේ කවදාවත්ම පැණිවලට නම් සීනි කවලම් කරන්න බෑ. නෑ මල්ලි මම මගේ ජීවිතේ තියෙනකල් ආයේ වගේ පාපතර වැඩක් නම් කරන්න නැහැ. මම අවංකවම මහන්සි වෙනවා. බොහොම පින් මල්ලි. බොරුවෙන් සහ වංචාවෙන් හොයන සල්ලි කවදාවත්ම අපිට සතුටක් දෙන්නේ නැහැ. ඒ දේවල් වැස්සකට ඉදිමෙන හතු වගේ ඉක්මනින්ම විනාශ වෙලා යනවා. හැබැයි ගුණසිරි වගේ තමන්ගේ රස්සාව අවංකව පිරිසුදුව කළොත් ඒ මහන්සියට කවදා හරිම දවසක සෝබාදහම සහ දෙවියන් ආශිර්වාද කරනවා. ඒ වගේම තමන්ට වැඩිද කරපු අයට වෛර නොකර සමාව දෙන එක තමයි ලෝකෙ තියෙන උතුම මනුස්සකම. කැටුම ගම්මානය. මුහුදේ රළ එක්කම දවස පටන් අරන් ඒ රළ එක්කම දවස අවසන් කරන මිනිස්සුන්ගේ ගමක්. ඒත් මේ ලස්සන වෙරළ පිටුපස්සේ හැංගිලා තිබුණේ දුප්පත්කමේ ණයබරේ කටුක යථාර්ථය. මේ ගමේ ජීවත් වුණා ජයන්ත කියලා දුප්පත් මාළු එළෙන්නෙක්. එයා හිටියේ ඔහුගේ බිරිඳ සහ දුව සමගයි. ජයන්ත දරුවගේ උණ හොඳටම වැඩි. බෙහෙත් බෝතලෙත් ඉවරයි. වෙද මහත්තයා කිව්වා අදවත් නගරෙන් බෙහෙත් ටික ගේන්න කියලා. මම දන්නවා සෝමාලි. මම කොහොම හරි අද මාළු ටිකක් අල්ලගෙන සල්ලි හොයාගෙන එන්නම්. උදේම යන්න ඕන. ඒත් අර ප්‍රනාන්දු මුදලාලිටත් සල්ලි දෙන්න තියෙනවා නේද මේ සතියේ? ඔව්. දෝනිය ගත්ත ණය වාරිකය. ඒත් මට දරුවගේ ජීවිතේ ඊට වඩා වටිනවා. මම මුලින්ම බෙහෙත් ටික අරගෙන එනවා. ජයන්ත තමන්ගේ පැරණි තැනින් තැන පතුරු ගැලවුණු ඔරුව දෙසට වෙරළ දිගේ ගමන් කළා. ඔහු ඔරුව හෙමින් සැරේ මුහුදට අරන් ගියා. අනිත් බෝට්ටු යන තරම් ගැඹුරු මුහුදේ ජයන්තට යන්න බැරි වුණා. ඒත් ජයන්ත යන්න පුළුවන් උඩරිම දුර ගිහින්
එතන දැල් දාලා මාළු අල්ලන්න පටන් ගත්තා. ඒත් ජයන්තට අල්ලගන්න පුළුවන් වුණේ මාළු ටික දෙනෙක් විතරයි. ජයන්ත ඒකත් අරන් ගිහින් ගමේ පොලේ විකිනවා. මේ ඔක්කොම ගමේ පොලේ මුදලාලි ප්‍රනාන්දු බලාගෙනයි හිටියේ. ජයන්ත මාළු විකුණා ලැබුණු සොච්චම් මුදල මල්ලට දාගෙන යන්න හදනකොටම ප්‍රනාන්දු මුදලාලි සහ ඔහුගේ ගෝලයන් දෙදෙනෙක් මග හරස් කළා. හහහා කොහොමද ජයන්ත අපි වෙලදාම මම හිතන්නේ මගේ වාරිකය ගෙවන්න තරම්වත් මාළුව හුනේ නැතුව ඇති නේද? මුදලාලි මගේ දරුවා හොඳටම අසනීපෙන්. මට මේ සල්ලි ටික බෙහෙත් ගන්න ඕන. මට තව දවස් 2ක් කල් දෙන්න. මං කොහොම හරි කල් ඔබ මගෙන් හැමදාම ඉල්ලන්නේ කල් විතරයි. උඹේ අවංකකම කන්නද? අනිත් තුන් වගේ මගේ බෝට්ටු වලින් මුහුදු ගිහින් මට මාළු ටික ගෙනත් දුන්න නම් උඹ අද මිහිමිහිගා කන්නේ නෑ. උඹ හිතාගෙන ඉන්නේ උඹේ ඔය දිරච්ච දෝනියෙන් ගොඩ එන්න පුළුවන් කියනද? මම කාටවත් වංචා කරන්නේ නෑ බුදුලාලි. එහෙනම් අවංකකම බදාගෙන මැරියම්. මම දවස් 2යි දෙන්නේ සල්ලි දුන්නේ නැත්තම් මම උඹේ ඔය දෝනි කෑල්ල උස්තගෙන යනවා. එතකොට උඹට වෙරළ ඉදන් තරු ගණන් කර කර තමයි ඉන්න වෙන්නේ. මුදලාලි සහ ගෝලයන් සිනාසෙමින් යන්න ගියා. ජයන්ත අසරණ කමින් අතේ තියෙන මුදල් ටික දිහා බැලුවා. ඒක දරුවගේ බෙහෙත් වලට යන්තම් ප්‍රමාණවත් වුණත් වියදමට මදි වුණා. එදා හවස ජයන්ත බෙහෙත් ටික ගෙදරට දීලා දුවගේ හිස අතගාලා නැවතත් මුහුද යන්න සූදානම් වුණා. අහස අදුරු වෙලා කුණාටුවක් එන්න වගේ මුහුදත් සැරවෙමිනුයි තිබුණේ. ජයන්ත මේ මහ මුහුද කලබන වෙලාවේ යන්න එපා. අහස හොඳ නෑ. තමන්ගේ දරුවගේ අනාගතයත් තමන්ගේ එකම ජීවනෝපායත් බේරා ගැනීමේ අධිෂ්ඨානයෙන් ජයන්ත එදා මුහුදේ උදහසට එරෙහිව ඔරුව පැද්දා. කුඩා ඔරුව සැඩරල අතර දරුණු ලෙස පැද්දුනා. මහ මැස්සකුත් ඇද හැලෙන්නට පටන් ගත්තා. ජයන්ත ජීවිතයත් මරණයත් අතර සටනක යෙදමින් ඔරුව පාලනය කර ගැනීමට උත්සාහ කළා. හරියටම තමන්ගේ ජීවිතය ගැන බලාපොරොත්තු අත්හරින්න ඔන්න මෙන්න තියෙද්දී ජයන්තට ඇහුණේ තවත් අසරණ ජීවිතයක් උදව් ඉල්ලන හඬක්. කුණාටුව මැද්දේ තමන්ගේ දැල ගොඩ ගැනීමට උත්සාහ කරන ජයන්තට අකුණු එලියක් අතරින් දුරින් යමක් පෙනුණා. එය පෙරළේ ගිය කුඩා සංචාරක බෝට්ටුවක්. මිනිසෙක් ඒ අසල වතුරේ ගිලමින් අත වැනුවා. තමන්ගේ ප්‍රශ්න අමතක කරපු ජයන්ත තමන්ගේ ජීවිතයත් පරදුවට තියලා ඒ දෙසට ඔරුව පැද්දා. දෙයනේ තාම හුස්ම වැටෙනවා. මම තොහෙද ඉන්නේ මගේ බෝට්ටුව බය වෙන්න එපා මහත්තයා. ඔයා ඉන්නේ දියකැටුම ගමේ. ඊයේ රෑ කුණාටුවට ඔයාව ගහගෙන ඇවිත් තිබුණා. ඔයාගේ බෝට්ටුව නම් ගෙලෙන්නේ නැති. දේශප්‍රිය මහතා පැල්පත වටා බැල්මක් හෙළුවා. ඔවුන්ගේ අන්ත දොගේ බව ඔහුට එක බැල්මකින් වැටහුණා. ඔහු තමන්ගේ කබාය ඇතුලේ සාක්කුවට අත දාලා ජලයට ඔරොත්තු දෙන පසුම්බියක් එළියට ගත්තා. මගේ නම දේශප්‍රිය. ඔයා මගේ ජීවිතය බේර ගත්තා. මම ඔයාට කොහොම ස්තුති කරන්නද දන්නේ නෑ. මේක තියාගන්න. මම නගරට ගිහින් තව සල්ලි එවන්නම්. මට සල්ලි එපා මහත්තයා. ජීවිතයක් බේරගත්ත එකට මම සල්ලි ගන්නේ නෑ. ඒක මනුස්සකම. සල්ලි එපා? ඒත් මම ඔයාට උදව්වක් කරන්න ඕන. බලන්න ඔයාගේ දරුවා අසනීපෙන්. ඔයාලා ජීවත් වෙන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා පේනවා. කරුණා කරලා මේක ගන්න. මහත්තයා ඔයාට ඇත්තටම මට උදව්වක් කරන්න ඕන නම් මට සල්ලි එපා. ඒත් මට උදව්වක් ඕන. මහත්තයා මම දීවරේ. ඒත් මට තියෙන්නේ දිරච්ච දෝනියක්. මම අවංකවම මාළු විකුණන නිසා මට කවදාවත් ගොඩ ඉන්න බැරි වුණා. ගමේ ඉන්න ලොකු මුදලාලි අපේ මාළු ගන්නේ සොච්චම් ගානකට. අපි හැමෝම යාට ණයයි.
අද එයා මගේ දෝනිය අරන් යන්න එනවා. ඔයාට පුළුවන් නම් මට සල්ලි දෙන්න එපා. ඒත් මට අවංකව මගේ මාළු ටික විකුණ ගන්න ක්‍රමයක් හදලා දෙන්න. ජයන්ත මම නිකම්ම බෝට්ටු පගින කෙනෙක් නෙමේ. මට කොළඹ ලොකු අවන්හල් 3ක් තියෙනවා. මට හැමදාම නැවුම් හොඳ මාළු ඕන. ඒ මොහොතේදීම ප්‍රනාන්දු මුදලාලි සහ ගෝලයන් දෙදෙනා පැල්පතට කඩා වැදුනා. ජයන්ත කෝසල්ලි මම ආලි දෝනිය අරන් යන්න. මුදලාලි පොඩක් ඉන්න. මේ ඔරුවට තියෙන ණය කීයප? ඔබ කවුද? මේකේ ණයයි පොලියයි ඔක්කොම රුපියල් ලක්ෂයක් විතර වෙනවා. හොඳයි. මම ලක්ෂ 2ක චෙක් එකක් ලියන්න. එක කොන්දේසියයි. මේ චෙක් එක අරගෙන ජයන්තගේ ණය පොත ඉරලා දාලා ආයෙමත් මේ මිනිස්සයාට කරදර කරන්න ඉන්නේ නැහැ කියලා ඔයා පොරොන්දු වෙන්න ඕන. හොඳයි මහත්තයා. ගනුදෙනු ඉවරයි. ජයන්ත ආයේ මට ණය නෑ. මහත්තයා ඔයා ඕක පොඩි දෙයක් ජයන්ත. දැන් අපි දෙන්නගේ ව්‍යාපාරය ගැන කතා කරමු. ඔයාට මගේ අවන්හල් වලට මාළු සපයන්න පුළුවන්ද? මම තනියම කොහොමද මහත්තයා? ඔයා තනියම නෙමෙයි. ඔයා වගේම අවංක අසරණ වෙච්ච අනිත් දීවරයෝ ටිකක් එකතු කරගන්න. දීවර සමිතියක් හදාගන්න. මම ඔයාලා හැමෝගෙම මාළු ප්‍රනාන්දු දෙන ගාන වගේ 3 ගුණයක් බීලා ගන්නම්. මට ඕන අවංකව අල්ලපු හොඳ මාළු විතරයි. ජයන්තගේ ජීවිතේ විතරක් නෙමෙයි. මුළු දියකැටුම ගම්මානයේම දෛවය එදා වෙනස් වුණා. අවංකකම නිසා ප්‍රතික්ෂේප විච්ච ජයන්ත දැන් ඒ අවංකකම නිසාම ගමේ නායකයා වුණා. ජයන්ත අනෙක් අයත් එකතු කරගෙන සමිතියක් පිහිටවා ගත්තා. දේශප්‍රිය මහත්තයාගේ උදව්වෙන් අලුත් දැල් ටිකකුත් කුඩා එන්ජින් සවි කරපු බෝට්ටු ටිකකුත් ගන්න ඔවුන්ට පුළුවන් වුණා. ඔවුන් හොඳ මාළු ඇසෙන්නක් නගරයට යවුවා. ප්‍රනාන්දු මුදලාලිගේ විශාල මාළු කඩය දැන් හිස්ව ගිහින්. ඔහුට මාළු විකිණීමට එකම දීවරයෙක්වත් පැමිණෙන්නේ නැහැ. ඔහුගේ ගෝලයන් දෙදෙනාද ඔහුව දමා ගොස් තිබුණා. කාලකන්නේ උන් ඔක්කොම මාව විනාශ කළා. අර ජයන්තයා මම ඌව ඉවරයක් කරනවා. මාස කිහිපයකින් දියකැටුම ගම්මානයේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. පැල්පත් වෙනුවට කුඩා පිළිවෙල නිවාස ඉදි වුණා. ගමේ ළමයින් අලුත් ඇඳුම් ඇඳගෙන පාසල් ගියා. ජයන්ත තමන්ගේ දුවට නගරයේ හොඳම දොස්තරවරුන්ගෙන් බෙහෙත් ගත්තා. දුවත් ඉක්මනින්ම සනීප වුණා. තාත්තේ අද මුහුණ හරි ලස්සනයි නේද? ඔව් දුවේ මුහුද හැමදාම ලස්සනයි. සමහර වෙලාවට සැරපරුෂ වුණාට අපි අවංක නම් මුහුද අපිට දෙන්න ඕන දේ දෙන්න ඕන වෙලාවට එනවා. සැබෑ ධනය යනු තරාදිය කරන වංචාවෙන් හොයන මුදල නෙවෙයි. කොනාටුවක් මැද වුණත් අත් නොහරින අවංකකම. ජයන්ත මුහුදෙන් ඉල්ලුවේ ජීවත් වෙන්න ක්‍රමයක් විතරයි. ඒත් මුහුද ඔහුගේ අවංකකම වෙනුවෙන් ඔහුටත් ඔහුගේ මුළු ගමටමත් අලුත් ජීවිතයක්ම තෑගි කළා.